අසදෘශ්‍ය මහා පූජා සංවිධානය මගින් එළඹෙන ජූලි මාස මේ මාසයේ 12 සහ 13 දෙදින සංවිධානය කරන්නා වූ අසදෘශ්‍ය මහා දානමය පුණ්‍ය කර්මයේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නයි මේ කාලේ අපි වෙන් කරවා ගන්න. සමබෙලි පිරිස බොහොම ගෞරවයෙන් පළමුව හඳුන්වා දෙන්න සූදානම්. පූජා නිර්මාතු ආයුර්වේද වෛද්‍ය ජ්‍යොතිෂවේදී වීරවංශ පත්‍රන මහතා මහා අසලෙන් දවසේ සිට අපිට බොහොම හුරු පුරුදු මොහොනක් ස්වාධීන උපායනසෙල බුදුන් පළමුව ආයබන් කියන පිළිගන්නවා. ඒ වගේ මෙහි වෛද්‍ය වෛද්‍ය වීරවංශ පත්‍රන මැතිතුමන්ගෙන් අසදෘශ්‍ය මහා පූජා සංවිධානය අසදෘශ්‍ය මහා පූජාව මේ පුණ්‍ය කර්මයේ කුමක්ද මේ හා සම්බන්ධ තොරතුරු පළමුව දැනගත්තා. ඔව් ඒ කියන්නේ දැන් ඇත්තම පුද පූජා කියන එක අපින් බොහෝ දුරට ගිලිහි යනවා. අර්ථය දන්නේ නැති නිසා. ඒ නිසා අපි අදහස් කරා මේ ලංකාවේ සියලුම බැතිමතුන් දැනුවත් කිරීමේ කර්මුණක් ඊළඟ මේ අසදුස කියන නමින් නොයෙක් පූජා කර්ම කෙරෙනවා. නමුත් ඇත්තටම අසදුස කියන්නේ සසරේ නොනැසෙන පින්කම්. ඒ කියන්නේ උපදින ආත්මවලදී විපාක දෙන පුණ්‍ය කර්ම තමයි අසදෘශ කියන්නේ. එහෙම පින්කමක් කවදාවත් අමතක වෙන්නේ නැහැ. එහෙම පින්කමක් දකින්න අය සම්බන්ධ වෙන අයට නිතරම මෙනෙහි වෙන ක්‍රියාකලාප කීපයක් මේ පින්කමක සම්බන්ධයි. මේකේ අපි මේ අරමුණු කරන එක ඇත්තට මංගල පියවර අපි ඒකට පූජා කර්ම ගොඩක් එකතු කරලා තියෙනවා. ඇත්තට අපේ අභාවයට ගියා වූ විශාල පින්කමක් අපි මුල් කරනවා. මොකද තපස්සු බල්ලුක දෙදෙනා වහන්සේ දුන් මංගල දානි අපි මෙහි මෙනෙහි කරනවා. හේතුව මොකද බුදු වෙලා හරියට දින 49න් බුදුරෙක් මේ සාමාන්‍ය ආහාරයක් ශරීරයට ගත්තේ නැහැ. මොකද හේතුව දින 49ක් නිරාරෝ හිටිය කෙනෙකුට එකපාරට දිරවන ආහාරයක් ගන්න අමාරුයි. ඒක තමයි මංගලමය දානි. ඒක දුන්නු පුද්ගලයෝ තපස්සු බල්ලුක දෙදෙනා වහන්සේ හරියට බුදු වෙලා දින 49න් උන්වහන්සේගේ ශරීර ධාතු ලබා ගන්න වැඩි ලංකාවට තිරයන් ගොඩ බහලා විලඳ කර්ම යෙදෙන අතරේ අපට සියලුම කේශ ධාතු මෙහි දායද කරා. ඒ නිසා අපි ඒ සිහි කරලා එක පුණ්‍ය කර්මයක් ඒත් එක්කම ගවපාල දාන කියලා අපි පුණ්‍ය කර්මයක් මේකට එකතු කරලා තියෙනවා. අපේ බුදු පියාණන් වහන්සේ සැරිසරන කාලේ මංගල බුදුහාමුදුරන්ට දෙන ලද ඒ දාණය සුරුචි බ්‍රාහ්මණය නමින් ඉපදිලා දීලා මෙන්න මේ දානිය දීලා තමයි නියත විවරණ ලබා ගත්තේ. අපේ බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා මේ තාක් සසරේ ඇවිද පුණ්‍ය කර්ම වලින් බුදු වෙන මොහොත දක්වා විපාක දුන්න එකම කුසල කර්මය තමයි මංගල බුදුහාමුදුරුවෝ දෙන ලද ඒ ගවපාන භෝජන දානිය. ඉතින් ඒක අපසේ කරලා අප දැනුවත් කරනවා එන පැමිණෙන පිරිස. ඒත් එක්කම අපි මේකේ කුටි 49ක් සකස් කරලා තාවකාලික කුටි රුවන්වැලිසෑය සලපතල මළුවේ ඒ කුටියකට එකතු කරන භාණ්ඩ ප්‍රමාණයක්. ඒ භාණ්ඩ වල සාමාන්‍ය මිල අද වර්තමාන මිල 60000ක් විතර වෙනවා. ඒ කුටි 49 ඊටාම දුප්පත් පන්සල් වල හාමුදුරුවෝ වළම්වල ඒ ස්ථානයේ අනුරාධපුර නගරේ ඒ අය වෙනුවෙන් සංඝ සතු කරලා පූජා පවත්වනවා. ඒක පූජා කර්මයක්. ඊට අමතරව 159ක් ස්වාමින් වහන්සේලා වළම්වල මහා සංඝදානයක් අෂ්ට පරිස්කාර සමග ඒක විනය අනුකූල අටපිරිකරකට අපි මසලා පූජා කරලා අපි ස්ථානයේ මහ පින්කමක් කරනවා. ඉතින් අපි කැමති මේ වගේ පුණ්‍ය කර්ම දකින්න බලන්න එන්න අපි මේ මංගල මෙහෙවර අපි අතරම මේක වර්ෂයක් පාසා ලංකාවේ කරන එක තමයි අපේ අරමුණ. මොකද දැන් රුවන්වැලිසෑය කරන පුණ්‍ය කර්මය නොවේ ඊළඟ තැනක කරන්නේ. පුද පූජා මෙහෙවර මුහුණුවරක් තියෙනවා. මොකද මට මේ පූජා කර්ම කියලා දුන්නේ අපවත් වී වදාළ මහා සුමේද ස්වාමීන් වහන්සේ. කවුරුහො දන්නවා ඇති සමහරට උන්වහන්සේ අසා දැනගෙන ඇති. උන්වහන්සේගේ ගෝලයා තමයි පානදුරේ ආර්ය ධම්මහාමුදුරුවෝ. ඉතින් ඒ උන්වහන්සේගේ මඟ පෙන්වීමේ යටතේ මේ පුණ්‍ය කර්ම කරගෙන යන්නේ. පරිදේව වියකි අඥාන අඳුරේ දැල්වි ප්‍රදීපේ කඳවාරු වන්දල් මංගල්‍ය ප්‍රීති එළදෙරන ජන ජයතු ජය මංගලානි එළදෙරන ජන ජයතු ජය මංගලානි බුද්ධානුභාවීන සිත්නෙ පහන්නේ මෙත් මල් පිපිලා මුදිතා ජලාසේ නංවා ප්‍රභානුතුරා රශ්මිමාලා එළදෙරන ජන ජයතු ජය මංගලානි එළදෙරන ජන ජයතු ජය මංගලානි.
संघं වංගලි මාස විහාරස්ථානයේ මේ පවත්වන්න දුන් පින්කම පදනම ඉතාමත් වටිනා පින්කමක් කියන ප්‍රදේශයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉතාම දුක්ඛ විහාරස්ථාන වාදී ග්‍රහවලට ලක් වෙන නිරන්තරයෙන්ම ලක් වෙන ප්‍රදේශවල විහාරස්ථාන තමයි මේක තෝරන් තියෙන්නේ. මම හිතනවා මේ පින්කම කරපු අපේ ඒ සදාවත් සංවිධානයේ මේ යුක්ත කවුද කියන එක පැහැදිලිව තෝරාගෙන ලබා දීම. මම හිතන එක තමයි පින්කමක් කරද්දී ඒක මහත්ඵල මහානිසංස වෙන්නේ. අපි මේ යුක්ත තෝරාගෙන දුන්නොත් ඒක ආනිසංස වැඩි එක බුද්ධිමත්ව තීරණය. සංවිධානය කරන පින්කම මම හිතන යහපත් පින්කමක්. ඉතාමත් යහපත් පින්කමක්. මේ වගේ පින්කමක් කරන එක මොකද බුද්ධ ශාසනයේ ත්‍රිස්ත්‍රි උන්වහන්සේලාගේ දුෂ්කර ප්‍රදේශවල ඒ විසුණු නායකයන්ගේ ගැටලුවේ අඩුපාඩුකම් කලකලා වදාන දෙවගේම මේ පිටිකර බාහිර අපේ පන්සල් වලට මහා පින්කම් පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කරනවා නම් ඈත පළාත්වල දුෂ්කර ගම්මානවල බොහෝ දුෂ්කර ජීවිත ගත කරන්නේ. කුටි ගම්මාන, මානව ගම්මාන කියන මේ විසුණු වහන්සේලා අපේ හැමෝම කඩවල තමයි මේ මහා දානේ අසද්දක මහා දානේ තාම වැදගත් කාර්යයක් වඩපත් වෙනවා. ඒක කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. මේ පළාතේ ඓතිහාසික රෝණේ ඓති රාජානයන් අභිවේශ මහා සංඝරත්නයේ වැඩලා දානේ දීමත් දන්වීමත් ඉතාම වටිනා වැදගත් පින්කමක් හැටියටයි සඳහන් කරන්නේ. අංක වෙනස් කළා ගහලා තියෙන්නේ. පිරිසක් සත්‍යයේ ධර්ම ආරක්ෂා කරන පිරිසක් තමයි වැඩි වශයෙන් මේ වගේ පින්කම් කරන්නේ. बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं පන්සල මේ ඉතින් මේ දුෂ්කර වගේ දුෂ්කර ගම්මානයකට මේ වගේ මේ පරිත්‍යාගය ලැබිච්ච එක ගැන බොහොම සතුටුයි. අඩු පහසුකම් තියෙන පන්සල් වලට මේ වැඩ පිළිවෙලෙන් ඉතාම සාර්ථක වැඩ පිළිවෙලක් වෙන දැන් අපේ පන්සල් වල පුටුවක් නැහැ, මේසයක් නැහැ, ඇඳක් නැතුව තිබුණු පන්සල් වලට මේ වැඩසටහනින් හරිම සේවයක් ලැබුණා. ඊළඟට ඒ ලබා දුන්නු ඒ වින්වතුන්ට මම ප්‍රාර්ථනා කරනවා මේ ඉදිරි අනාගතයේ යහපත් අනාගතයක් ඊට වැඩිය හොඳ අනාගතයක් සැලසෙන්න කියලා. ඒ කියන්නේ මේ වැඩසටහන හුඟක් පින් ලැබෙන අති දුෂ්කර කියන්නේ විශේෂයෙන්ම පරිදිත ගම්මානවල ජීවත් වෙන ත්‍රාප්තවාදී විපත් තියෙන මායින් ගම්මානවල පන්සල් වල තමයි මේ හම්ුනේ ඒ වල තියෙන පහසුකම් හුඟක්ම අවම මට්ටමේ තියෙන්නේ. විදුලියවත් නැහැ. ඉතින් මේ වැඩ පිළිවෙලෙන් හුඟක් ප්‍රයෝජනවත් වැඩසටහන බිම්බරදායකත්වයේ දරාපු මහතුරුණෝන්ලාට හුඟක් පින් ලැබෙනවා. ඇත්තටම මට මේ ගැන කියන්න තියෙන්නේ බොහෝ දානපතින්ගේ අවධානය තියෙන කොළඹගේ අරමුණු ප්‍රදේශවල විහාරස්ථානවල නමුත් මායින් ගම්මානවලින් බුදුදහමක් කැවිලා යන මේ කාලෙක ඒ ආරක්ෂා කරන මහා සංඝරත්නයේ මේක බඩු බාණ්ඩ තියෙන තුලින් බුදුදහමේ ජිරස්කතේ ප්‍රමණ්‍යත බුදුදහමේ ඉදිරි පැවැත්මට විශේෂ අනුග්‍රහයක් දැක්වුවා කියන මායින් ගම්මානවල විහාරස්ථානවල මේ මුක්ත විදුලිය බව වැසිකිලි කැසිකිලි අඩුපාඩු බව ඒ වගේම ජීවිත කාර්යවල මේ වගේ අනුග්‍රහයක් මේ සෑම කෙනෙකුගේ ආශිර්වාදයෙන් තවත් විවිධ සාසනික ශක්තිය ලැබේවා.
ඊටාම අපි දුෂ්කර පළාත් වෙන අපි මේ ප්‍රදේශයේ ප්‍රදේශීය පිළිවෙල ප්‍රදේශවල ඉන්න වික්ෂුන් වහන්සේලාට මේක දුන්නු අගයකට කලකන්න පුළුවන් වටිනවා කියන එක තමයි අපිට අදහස් දෙන්න පුළුවන් තියෙන්නේ. මොකද ඊටාම දුෂ්කර පළාත් මේ ප්‍රදේශයේ ඒ වගේ පන්සල් තෝරගෙන ඒ වගේ කටයුතු කරන ඒ වගේ පිළිමන්ට පිළිසත් සත්‍ය ධෛර්යය ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. වැලියෝ හාමුදුරුවෝ හැටියට සියලුම වික්ෂුන් වහන්සේලා කෙනෙක්. Gacchami Buddham Saranam ඉතා ගුණයක් වැදගත් වෙන පුණ්‍ය කර්මයක්. අසතුස මහා පුණ්‍ය කර්මයක් කියන්නේ දුප්පත් විශේෂයෙන් ත්‍ස්තවාදී වේසනයන්ට ලක් වෙච්ච පන්සලක් තමයි අපේ පන්සල ගෝල්මැරියාව පුරාණ විහාරය කියලා කියන්නේ. මම විහාරමිලේ ධම්මතිලක හාමුදුරුවෝ. ඉතින් ගොඩක් වැදගත් වෙන අපේ පන්සලට ප්‍රයෝජනවත් වෙන විදිහේ උපකරණ ඒ වගේම දානමය උපකරණ මේවා කරලා තියෙන විශේෂයෙන් ගොඩක් දුරට අපේ දායකයන්ට මේ දවස්වල පවතින යුද වාතාවරණය තුළ දානෙ දෙන්න අපහසුකම් තියෙනවා. ඒ අවස්ථාවලදී අපි දානෙ හදාගෙන තමයි වළඳන්නේ. ඉතින් මේ කරපු උපකාරය මම හිතන්නේ සසර ගමනට විශේෂයෙන් අපේ මේ දායක මහත්තුරුන්ට නිවන් අවබෝධ කරගන්න මොහොතක් දක්වාම මායහැකි පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා මේ කරපු පුණ්‍ය කර්මය. කවදාවත් අපිට අමතක වෙන්නේ නැහැ. අනිත් එක මේක එක පන්සලකට කියලා පූජා කරුවාට සිව් දෙසින්ම වඩින්නා වූ භික්ෂුන් වහන්සේලාගේ පරිභෝජනය සඳහා අවශ්‍ය කරනු ලබන උපකරණ කොටසක් තමයි අද දවසේ මේ පින්වත් පිරිස පූජා කරන්නට පන්සලේ හමුදුරන්ගේ ආරාධනා බලන ඉගෙන යන්න ආවේ. ඉතින් අපිට මේ ශාසනය සම්බන්ධයෙන් කරන සත්‍යය සම්බන්ධව ඉතාමත්ම සතුටුයි අපි ආරක්ෂා හමුදාව කරන කියන. Buddham Saranam Gacchami අපි දැක්ක හැටියට ඊටාම අස්සන්ට පිළිසිදු කෙරුණා. ඒ වගේම නොයෙක් පීඩනයන්ට ලක් වෙලා තින්න පන්සල් වල විහාරස්ථාන වල තමයි මේ උපකාරය නැත්නම් පින සිදු කරගන්න ඉන්නේ. විශේෂයෙන්ම කැපිලිගොල්ලෑව වැලියෝ පදවිය වැනි ප්‍රදේශවල කොටි සත්වාදීන්ගේ බොහෝ දුරට ලක් වෙච්ච වික්ෂුන් වහන්සේලාට විහාරස්ථානවල ඒ වෙලදී දිනු නිසා තමයි පූජාවන් සිදු කරේ. අපි අවංකවම පින් දෙනවා ඒ සංවිධානයේ සියලු දෙනාටම මේ වගේ උතුම් පින්කමක් සිදු කිරීම පිළිබඳව ඒ සංවිධායක මණ්ඩලයටත් ඒ සියලු දෙනාටමත් අපි පින් දෙනවා. මේ වගේ උතුම් පින්කමක් සිදු කිරීම පිළිබඳව